ලංකාවේ අපේ දන්සැල් ලෝකයේ කොහෙවත් නැති ශ්‍රී ලංකාවටම විතරක් ආවේනික වුණු මුළු රටක්ම එකම පවුලක් කරන අපූර්ව සංස්කෘතික මංගල්‍යයක් තියෙනවා. ජාති ආගම් කුල මල ભેදයක් නැතුව හැමෝම එක පේලියකට එකතු කරන ඒ උතුම් සංකල්පය තමයි දන්සැල. බුදුදහමෙන් පෝෂණය වුණු සිංහල සංස්කෘතිය ඇතුලේ දන්සැල කියන්නේ අතීත රජ දවසේ ඉඳන් පැවතෙන උතුම් චාරිත්‍රයක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු පොසොන් පොහොය වගේම වෙසක් පොහොය මුල් කරගෙන තමයි මේ දන්සැල් සංස්කෘතිය ලංකාව පුරාම ලැබුගින්නක් වගේ පැතිරිලා යන්නේ. දන්සැලක් කියන්නේ හුදෙක් බඩගින්න නිවන තැනක් විතරක් නෙවෙයි. ඒක ලාංකීය ජනතාවගේ පරිත්‍යාගශීලීත්වයේ ජීවමාන සාක්ෂියක්. දන්සැලක් පටන් ගන්න සති ගණනකට කලින් ඉඳන් මුළු ගමකම නැත්නම් යාළුවෝ පෙරසක් එකතු වෙලා සල්ලි එකතු කරනවා. කවුරුවත් කාගෙන්වත් බලෙන් සල්ලි ගන්නේ නැහැ. හැමෝම දෙන්නේ Tamanගේ කැමැත්තෙන්. දන්සැල දවසේ රැ එළි වෙනකම් දර පළමින් එළවලු කපමින් කල්පේරම් හැඳිගාමින් කරන ඒ සාමූහික කැපවීම ඇතුලේ තියෙන්නේ පුදුමාකාර එකමුතුකමක්. බද්දන්සලේ ඉඳන් අයිස්ක්‍රීම් කෝපි සරුවත් කොස් විතරක් නෙවෙයි සමහර තැන්වල මඤ්ඤොක්කා සහ පළතුරු දන්සල් පවා දක්නට ලැබෙනවා. පාරේ යන වාහනයක් නවත්තලා ඊටම ගෞරවයෙන් බත්පතක් වළඳලා යන්න එන්න මහත්තයා කියලා ආරාධනා කරද්දී ඒ නිහතමානීකම දැකලා ඕනෑම කෙනෙක්ගේ හදවත් උණු වෙනවා. ලෝකයේ කොහේ ගියත් දකින්නට ලැබෙන්නේ සල්ලි වලට හැමදේම මනින මිනිස්. හැබැයි අවුරුද්දකට පාරක් හෝ දෙපාරක් Taman සූදානම් කරපු රසවත් කෑම වේල පාරේ යන නන්නාඳුන පුද්ගලයෙකුට නොමිලේ දීලා ඒ පුද්ගලයා ඒක අනුභව කරන දිහා බලලා සතුටු වෙන්න පුළුවන් මිනිස්සු ඉන්නේ මේ පුංචි ශ්‍රී ලංකාවේ විතරයි. දන්සැල කියන්නේ නිකම්ම කෑම දීමක් නෙවෙයි. ඒක ලාංකීය අපේ හදවතේ තියෙන මනුෂ්‍යත්වයේ සන්නාමයයි. සටහන කාරිගෙන්